අයුබෝවන් මේ වීඩියෝ එකේ තියෙන්නේ අපි 2023 දෙසැම්බර් පිටත් වුණු ජයිපුර් සහ ඉන්දියාවේ හිමාචල් ප්‍රදේශයට කරපු සංචාරය මේ පළවෙනි කොටස තමයි අපි පිටත් වීම සම්බන්ධව තමයි මේ දකින වීඩියෝ කොටසෙන් දකින්න හම්බ වෙන්නේ. අපේ පළවෙනි දවසේ ගමනාන්තය වුණේ අග්‍රා යන ගමනේදී අපි උදේ අපේ බ්‍රෙක්ෆාස්ට් එක ගන්න අපි නැවතුනේ යන මේ අපි දිල්ලි වලට ටිකක් එහාට ගිහලා බ්‍රෙක්ෆාස්ට් අරගෙන අපේ ඉලක්කය වුණේ අපිට 12:01 වගේ වෙනකොට අග්‍රා වලට පිටත් වෙන්න. අපි දවල් වෙනකොට අග්‍රවලට ආවා. මේ තියෙන්නේ මේ අග්‍රවල ටජ් මහල් වලට යන පාර. අතනත් ඒ විදියම තමයි. එහා පැත්තෙත් කිව්වේ ඒගොල්ලෝ ඔක්කොම මේ පිටින්නේ වම් පැත්තෙන් තියෙන ටජ් මහල් වලට එක මොස්ක් එක. ෂාජහාන් ඇතුළු ඒ පවුලේ අයගේ මොස්ක් එක. මේ තියෙන ටජ් මහල උඩට ආවම පේන හැටි පල්ලෙහාන් උඩට නැග්ගම මේ තමයි යමුනා ගඟ. ආදර සැමරුම් කැටි වූ මුතු පබුලින් දෙතු පබුලින් නිමා කළ මිසි වටනය යමුනා තීරේ. මේ තියෙන්නේ පදත් ටිකක් පැටලුණා. මේ ඔය සින්දුව මේ අජන්තා රණසිංහ මහත්මයා ලියලා තියෙන්නේ මේ යමුනා ගඟේ මේ තීරේ ඉඳගෙන ටජ් මහල දිහා බලාගෙන. පැත්තේ මේ අනිත් පැත්ත අපි ඉස්සෙල්ලා ගත්ත පැත්තනේ මේ අනිත් පැත්තේ දැන් මේ තියෙන ටජ් මහල. ටජ් මහලේ මගේ දකුණු පැත්තෙන් මගේ වම් පැත්තෙන් ටජ් මහල දකුණු පැත්තෙන් පේන්නේ මේක තමයි ඒගොල්ලන්ගේ රෙස්ට් ඒරියා එක. කියන්නේ ඇවිල්ලා නවතින තැන. ඉතින් අනිත් පැත්තේ තියෙන්නේ මොස්ක් එක. මොස්ක් එක තමයි දැන් මෙහෙම ඈතින් පේන්නේ මොස්ක් එක. යන්තමට පේනවා ඈතින්. අපි බලමු. ටජ් මහල් බලලා ඊට පස්සේ පිටත් උනේ රෙඩ් ෆෝර්ට් බලන්න. ටජ් මහල් ඉඳලා කිලෝමීටර් 2ක් විතර දුරින් තමයි රෙඩ් ෆෝර්ට් තිබුණේ. අපි ගිය පාරෙන් තව පාරක් තියෙනවා. ඒ පාර ටිකක් දුරයි. මේ තියෙන රෙඩ් ෆෝර්ට් වල ඇතුළු වෙන ගේට් එක මේන් ගේට් එක. රෙඩ් ෆෝර්ට් ෂාජහාන් රජ පරපුරේ ඒගොල්ලන්ගේ මාලිගා සංකීර්ණය. ඒතර මම හිතන්නේ ඒක මහා අක්බර් රජුගේ කාලේ තමයි මට මතක ඇති ටික හදලා තිබුණේ මුලින්ම. ඒක ෂාජහාන්ගේ කාලේ වෙනකොටත් ඒක පාවිච්චි කරලා තියෙනවා.
අග්‍රපෝට් කියන එක අග්‍ර රෙඩ් පෝට් කියලත් කියනවා. අග්‍රපෝට් එක හදලා තියෙන්නේ ආසන්න වශයෙන් 1500 ගණන් වල ආරම්භයේදී බබූර් කියන මේ මොගල් පාලකයා අග්‍රපෝට් වල නැවතිලා තියෙනවා මේක ඉඳලා තියෙනවා. ඒ වගේම හුමායන් කියන මොගල් අධිරාජ්‍ය පාලකයා උතුරු පාමුලා තියෙන්නේ මෙහිදී. ඊට පස්සේ කාලෙක ප්‍රතිසංස්කරණය කරලා තියෙනවා අක්බර් කියන අධිරාජයා මොගල් අධිරාජයා සහ පසුව ශාහජහාන් ඔහුගේ මම හිතන්නේ අක්බර්ගේ මුළුමලා ප්‍රතිසංස්කරණය කරලා තියෙනවා. අක්කර 100ක වගේ මුහුණු ප්‍රමාණයක මේ අග්‍රපෝට් පැතිරලා තියෙනවා. මහා අක්බර් රජු මේක ප්‍රතිසංස්කරණය කරන්න වසර 8ක් විතර කාලයක් ගත කරලා තියෙනවා. ඉතිහාස සටහන් වල තියෙන්නේ 4000ක වගේ ප්‍රමාණයක් වැඩ කරලා තියෙනවා. මේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා රතු සෑන්ඩ්ස්ටෝන් තමයි ඒකට පාවිච්චි කරලා තියෙන්නේ. ශාහජහාන්ගේ කාලේදී වයිට් මාබලුත් එක් කරලා තියෙනවා. ශාහජහාන් පසු කාලේ මේක ප්‍රතිසංස්කරණය කරනකොට ශාහජහාන්ගෙන් පසුව රජ වුණු තැනැත්තා මම හිතන්නේ ඌගේ එක පුතෙක් ශාහජහාන්ව හිර කරනවා. මම හිතන්නේ මේ පෝට් එක ඇතුළේම තමයි මේ ශාහජහාන් සිරගත ජීවිතයක් ගත කරන්නේ අවසාන කාලේදී. ඒ වගේම බලකොටුවට ප්‍රධාන වශයෙන් ගේට්ටු 4ක් තියෙනවා ඇතුළු වෙන්න හතර දිශාවකින්. මොගල් ගෘහ නිර්මාණ ශිල්පයේ පිළිබඳව හොඳින් දැක බලා ගන්න ඉතිරි වෙලා තියෙන තැනක් මේ අග්‍ර රතු බලකොටුව රෙඩ් පෝට් එක. බලකොටුවේ මෙම ස්ථාන ඉතාම දර්ශනීය ලෙස අපිට පේනවා ඈතින් කිලෝමීටර් කීප දෙකක් විතර ඈතින් ටජ් මහල. පෙරදින ගුවන් ගමනත් එක්ක අපි මේ පළමු දවස ටිකක් වෙහෙසකර දවසක් වුණා. ඉතින් අපි දවස් අවසානයේ ඉතින් හෝටලෙට ඇවිල්ලා විවේකීව ඉඳලා පසුදින්ට පොඩ්ඩක් සූදානම් වුණා. ඉක්මනින්ම උදෙන් පිටත් වෙන්න ඕන නිසා. කෛලාශ බෞද්ධයෝ ඇත්තේ ඒගොල්ලෝ ඒ කියන්නේ මුක පරම්පරාවේ කතාව තමයි ඒගොල්ලෝ මේ කවුද ඇලෙක්සැන්ඩර් රජුගෙන් පැවතෙනවා. හොඳයි අපි ඊළඟට අපි මෙතනින් පිටත් වෙලා ජයපුර දක්වා ගිය කොටස අපි ඊළඟ වීඩියෝ එකෙන් ඉදිරිපත් කරන්නම්. මේ වීඩියෝ එකට කමෙන්ට් කරලා ඔයගොල්ලන්ගේ අදහස් දක්වලා ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරන්න අනිත් වීඩියෝත් බලන්න ඉස්සරහට.